ආයිබෝන් යාළුවනේ The Web Pilot channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි අපේ channel එකේ හාත්පසින්ම වෙනස් playlist එකක් පටන් ගන්නවා. ඒ තමයි KET. එහෙමත් නැත්නම් A2 Key for Schools ඉංග්‍රීසි විභාගය ගැන. ඔයා ඉස්කෝලේ යන ශිෂ්‍යයෙක් නම් මේක ඔයාගේ ඉංග්‍රීසි දැනුම ලෝකෙටම පෙන්වන්න පුළුවන් හොඳම විභාගයක්. ඉතින් ඔයා කැමති නම් පුළුවන් මේ ප්ලේලිස්ට් එකත් එක්ක දිගටම රැඳිලා ඉඳලා ඔයාගේ ඉංග්‍රීසි දැනුම ලෝකෙටම ගෙනියන්න පුළුවන් තරමටම ඔයාගේ දියුණු කරගන්න. ඉතින් මේ තියෙන්නේ A2 Key Cambridge Assignment English. ඉතින් KET කියන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් පවත්වන ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි විභාගයක්. මේකේ සම්පූර්ණ නම Key English Test. මේ විභාගය සමත් වුණාම ඔයාට ලෝකයේම පිළිගන්නා සහතිකයක් ලැබෙනවා. මේක මූලික මට්ටමේ විභාගයක් වුණාට ඔයාගේ අනාගතයට මේ සහතිකය ලොකු ශක්තියක් වෙනවා. ඉතින් මේ විභාගයට ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. ඉතින් අංක 1 තමයි reading and writing. මෙතනදී ඔයාට ලිපි කියවලා ප්‍රශ්න වලට උත්තර දෙන්න වගේම සරල ලිපි ලියන්නත් තියෙනවා. ඉතින් දෙවෙනි කොටස තමයි listening. ඉතින් මේක කරන්න තියෙන්නේ පටිගත කළ හඬපට වලට අහුම්කම් දීලා තොරතුරු හොයාගන්න එක. ඉතින් ඒක හරිම සරලයි වගේ පේනුණාට ඉංග්‍රීසි අය කතා කරන එක අපි වගේ ආසියානු රට වල ඉන්න අයට මොලේ හඳුනා ගැනීමට අපහසුතාව පවතිනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවට ඒක අමාරුයි කියලා කියන්නේ. හැබැයි හොඳට ප්‍රැක්ටිස් කරොත් අමාරු කියන එක පැත්තකටවත් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා try and try you one day you can fly. ඉතින් ওই විදිහට තමයි එන්නේ. ඉතින් මේක තමයි තුන්වෙනි එක. මේකේ විශේෂත්වය ස්පීකින් ටෙස්ට් එක තමයි තුන්වෙනි ප්‍රධාන කොටස. ඉතින් මේකේ විශේෂත්වය තමයි තව යාළුවෙක් එක්ක එක් වී කතා කරන්න තියෙන එක. ඉතින් මේකෙදි live ඒ කියන්නේ සජීවීව ඔයාට තවත් යාළුවෙක් එක්ක සජීවීව එක මූණට මූණ කතා කරන්න තියෙනවා. ඉතින් මේකත් හරිම ලේසි එකක්. ඉතින් මේ ප්ලේලිස්ට් එකේ ඉදිරි වීඩියෝ මගහැර ගන්න එපා. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් KET grammar පාඩම් ලේසියෙන් ඉගෙන ගන්න හැටි. The Web Pilot channel එක එහෙනම් subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්. හේ